අද මම අරගෙන ආවුංග දවසකින් වීඩියෝ එකක්. අද රූම් එක හදන්න තමයි හදන්නේ. ඉතින් මම ජූනි 9. ඉතින් මම කරන්නේ පෙබරවාරි මාසේ කරන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතුවා මේ මාසේ කරනවා කියලා. ඉතින් අපි යන් වීඩියෝ එකට. ඉතින් බලමු ඉස්සෙල්ලා මම මේක කරන්න මොනවද ගෙන්න ගත්තේ කියලා. මම ටරස් එකකින් ගෙන්නුවා ටිකක් සමහරව කඩින් ගෙනාවා. එහෙම කරලා ගොඩක් දේවල් තියෙනවා. බලමු මොනවද ගෙනාවේ කියලා. මුලින්ම තියෙන ඕගනයිසර්ස් ගෙන්නපු. ඉතින් මේක ඕගනයිසර් එක මේක පැකේජ් එකේ තිබිලා ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ ඕගනයිසර් එක ගෙනාවා. මේක ගෙනාවේ පොත් වගේ දේවල් දාන්න. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් කරනකොට ගෙදර ඔක්කොම ඉන්නවනේ අද. ඒක නිසා ගෙනාවා. ආයෙ ගෙනාවා නියොන් ලයිට් එකක්. නියොන් ලයිට් එකක් ගෙනාවා. ඒක මොකද කියලා මම පොඩි දාන්න. ඒක ගෙනාවා. ඊට පස්සේ මිරර් සෙට් එකක් ගෙනාවා. ඒක ගෙනාවා ඒක ඇඳ එහෙමනේ තියෙන්නේ. ඒ ඇඳ අර ජනේලේ එහා පැත්තට දාන්න ඒක ගෙනාවේ. ආයෙ ගෙනාවා මේක 3D බටර්ෆ්ලයිස් වලට මේක අක්කර ගෙනාවේ. මෙන්න මේ දෙක තියෙනවා. මේ දෙක මෙහි ෂොප් එකකින් ගත්තා. මේක මේ ළඟ තුලන් ඉන්නකොට. ඊට පස්සේ මෙන්න මේක තියෙනවා. මේක මම හදාගත්ත මේක Pinterest එකෙන් බලලා ඒක තියෙනවා. ඊට පස්සේ තියෙන ජිල් මෝටර් රෝන් කරන දේවල් තමයි. කර්ටන් තියෙනවා. කර්ටන් දැන් අම්මා මහාවි. ඒ කරනකම් අපි අපේ වැඩේ පටන් ගමු. තව මෙන්න මේක තියෙනවා. මේක අක්කට කියනවා විතර කුරෝමියා දම් පාටනේ කැමති. එයා විතරනේ අම්මත් කැමති කාලෙක දම් සහ කාලේ තියෙන පාට දෙකට තමයි කැමති. ඒක නිසා ඉතින් මෙන්න මේකත් ගත්තා. එක දරාසකින් තමයි ඉන්නේ. ඉතින් ඉස්සෙල්ලම මම කරේ අර මිරර් සෙට් එක අලව ගත්ත එක. ඒක ස්ටිකර් එකක් තියෙන. ඒක නිසා අලවන්න ලේසි. ඒක අලව ගන්න තමයි තියෙන්නේ. ඒක අලව ගන්න ටෙම්ප්ලේට් එකක් තිබ්බා. මගේ එක ලොකු මිරර් එකක් අඩුවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ මිරර්ස් එකේ ලොකු මිරර්ස් දෙකයි ඊට පොඩි සයිස් එකකින් 4යි ඊට පස්සේ 6යි එහෙම වැඩි වෙන තියෙන්නේ. ඒකේ ලොකු මිරර් එක ඇවිල්ලා තියෙනවා. මම ඒක මැදින් අලව ගන්නවා. අක්කගෙන් ඉතින් ඒක අලවනවා මම. මේක තමයි ෆයිනල් ලුක් එක. ඇත්තටම මේක ලස්සන හිතුවට වැඩිය මම හිතුවේ පොඩි වේවි කියලා. කියන්නේ මිරර්ස් පොඩිනේ. ඒක නිසා නට එක ලොකුවට ආවා. දැන් තියෙන්නේ නියොන් ලයිට් එක අලවන්න. ඉතින් නියොන් ලයිට් එක අලව ගන්න මම පාවිච්චි කරේ සෙලෝ ටේප්ස්. ඉතින් මේ නියොන් ලයිට් එක දිගයි. මම මේක ඒ කියන්නේ දෙකට නවලා එක බයින්ඩ් කරලා තමයි මේක අලවන්නේ මේ. ඒ කියන්නේ ටේප් එකකින් බයින්ඩ් කරලා තමයි අලවන්නේ. මේකටත් මම ඒ කියන්නේ Pinterest එකේ දැකලා තමයි මම මේකත් ගෙන්නේ. මම Pinterest එකේ දැක්කපු ෆොටෝ එක මම මෙතන උඩින් දාලා තියෙනවා. ඔයාලා බලන්න.
ඉතින් මේ කරන්නේ අර සමනලු ටික අලවන එක. සමනලු ටික අලවන එකේදී ඉතින් අක්කගෙන් අහගෙන කරේ මොකද අක්කගේ දේනේ. ඒක නිසා ඇත්තම කිව්වොත් ඒකත් ලස්සනටම ආවා. දැන් ගොඩක් කට්ටිය බලන ඉතින් මොකද මේ දම් පාටට කාමරයක හදන්නේ දෙන්නත් එක්ක හිටියට දම් පාටින් කරන්නේ මොකද එහෙම හිතෙන්න පුළුවන්නේ. ඇත්තම කිව්වොත් මේ කාමරේ අක්කයි මම දෙන්නම ඉන්න කාමරේනේ. අක්කගේ මගේ දෙන්නගෙම කැමතිම පාට දම් පාට. ඒ කියන්නේ ලොකුවගේ මං හරි කැමතිම පාට දම් පාට. ඇත්තම දම් පාටට මම හරිම කැමතියි. මේ අවුරුද්දෙත් මම හිතාගෙන ඉන්නේ කොහොම හරි දම් පාටින්ම කාමරේ පේන්ට් කරගන්නවා කියලා. එතනට පේන්ට් කරේ නැහැ මොකද දම් පාටින් පේන්ට් කරනකොට වයිට් කලර් එකකින් පේන්ට් කරාම ලස්සන ලුක් එකක් එනවා කාමරේට යුනික් ලුක් එකක්. ඒක නිසා දැන් මේ හදන කර්ටන්ස් දාන්න කියන්නේ කර්ටන් දාන්න ඕන රොඩ් එක රඳව ගන්න ඕන කරන එක තමයි මේ හදන්නේ මම. ඒක කරන අතරේ අම්ම කර්ටන් එක මහනවා. කර්ටන් එක දාන්නේ දම් පාටින් කර්ටන්ස් දාන්නේ. මේ තියෙන කර්ටන් එක. ඒ කර්ටන් එක දාගන්න එක තමයි දැන් තියෙන්නේ අපිට කරගන්න. ඊට පස්සේ ගොඩක් වැඩි ඉවරයි. අන්තිමට තියෙන ෆයිනල් ටචස් ටික කරගන්න විතරයි කාමරේ. දැන් මම මේ කරන්නේ අර මම ගත්ත බෝල්ස් වලින් එකක් මගේ පොත් මේසෙ උඩ එල්ල ගන්න මේකක් අරන් දුන්නේ. ඒක එතන එල්ලලා අර ඒකට උඩින්
මගේ ළඟ තියෙනවා මේවා කොළවැල් ගෙන්නපු ඒවා. ඉතින් ඒක දානතොට ෆෙයරි ලයිට්ස් දාලා තියෙන එක. ඉතින් ඒක තමයි දැන් තියෙන එක. හරිම ලස්සනයි. ඒක එල්ලුවට පස්සේ අනිත් එකම දාගත්ත මේ මගේ ඇඳ ගාවට වැටෙන හෝල්ඩර් එකට ඒක සෙට් කරලා තියෙන වයර් එකට ගත්ත ප්ලග් හෝල්ඩර් එකේ එල්ල ගන්න බෑ. ඒක වැටෙනවා. ඊට පස්සේ ඒක ට්‍රෙඩ් එකකින් ගෙට ගහලා තමයි එල්ල ගත්තේ. දැන් තියෙන ඉතින් මගේ ස්ටඩි ටේබල් එක නැත්නම් මගේ පොත් මේසය හදාගන්න. ස්ටඩි ටේබල් එක හදාගන්නවා කියන්නේ මම මේකට වයිට් කලර් ෂීට් එකක් තමයි පාවිච්චි කරගෙන ටේබල් ක්ලොත් එක වයිට් කලර් එකකින් ගත්තා මම. මම හරි කැමති සුදු පාටට, දම් පාටට, කළු පාටට වගේ පාටවල් වලට කියන්නේ. දම් පාට තමයි මගේ ෆේවරිට්ම කලර් එක. සුදු පාටට මම හරි කැමති. මොකද ඒක හරිම පිරිසිදු පාටක්. ඒක පේනවා කියන්නේ ක්ලීන්නස් එක පේනවා ඒ පාටට. ඒක නිසා මම මේ පාටට හරි කැමතියි. ඉතින් දැන් මේ කරන්නේ මගේ පොත් ටික arrange කරගන්න එක. බලාගෙන ඉන්න කොහොමද මම මගේ ස්ටඩි ටේබල් එක arrange කරගන්නේ කියලා. දැන් මම මේ කරන්නේ මගේ මිරේ එක අලව ගන්න එක. මිරේ එක අලවනවා කියන්නේ ලොකු වැඩ. මොකද ඒක මේ බිත්තියට සෙට් වෙන අලව ගන්නවා. මම ඒක ඩබල් ටේප්ස් තමයි පාවිච්චි කරන්නේ. ඒක තාම තියෙනවා හොඳට. කියන්නේ ගැලවෙන්නේ නැහැ. ඒක හයි අයි ටේප් එක. අනිත් එක වෝල් එකට ඇටච් කරාම ඒක ගොඩක් හයියට තියෙනවා. ඒක බැලලා මම අලව ගත්තා. උස බලලා මට පේන ගානට මේව කරලා. ඉතින් ෆයිනල් පාර්ට් එක තමයි මිර එක. දැන් ඉතින් යන් අපේ රූම් ටූර් එකට. හායි ඉතින් ඔන්න ලාස්ට් වෙලා ආවා ඇඟ හොදගෙන රූම් එකකට ගේනවා. ඉතින් බලමු කොහොමද මම අස් කරගත්ත කාමරේ තියෙන්නේ කියලා. අපි මේ පැත්තේ බලමු. ඉස්සෙල්ලම තියෙනවා මේ කණ්ණාඩිය. මේක මම පේන්ට් කරපු කණ්ණාඩිය. Pinterest එකෙන් බලලා. ඊට පස්සේ මෙතන තියෙන පොඩි ටේබල් එකක්. මෙතන තියෙනවා කබඩ් සෙට් එකක්. ඒක බෑග් ඊට තියෙනවා මෙතන මගේ TikTok live එක. මෙතන තියෙනවා මගේ ස්ටඩි ටේබල් එක. එතකොට මේ ඉතින් මේක දෙන්න මේක මම අපේ අක්ක ගෙනාපු එක. ඊට පස්සේ තියෙනවා කර්න් එක අපේ අම්මට සූඩ ඔක්ටෝපස් කෙනෙක් ඉන්නවා. ඉන්ඩෝ ප්ලාන්ට් එකක් කියලා තියෙනවා. හඳුන් කුරුකුත් පත්තුකල් තියෙන්නේ. ඉතින් මේ තියෙන මගේ ඇඳ. එතන මීටර් සෙට් එකක් ගහලා ඊට පස්සේ මෙතන නියොන් ලයිට් කිව්වා. ඒක ලපේන ලයිට් ඔෆ් කරලා. ඉතින් තියෙනවා අපේ නෝනගේ ටෙඩි බියර්ස්ලා ටික අක්කගේ ඇඳ. එතනත් අර අලි පොට්නස් ගාඩන් වගේ එකක් දැම්මා. ඉතින් ඉන්නවා සම්නල් ටික. ඒ තියෙන ඇඳ මේ ටෙඩි බියර් එක. ඊට පස්සේ තියෙනවා අපේ charging area එක අපේ අක්කගේ. ඊට පස්සේ තියෙනවා ස්විච් බෝඩ්. එච්චරයි ඉතින් ඉතරයි කාමරේ තියෙන්නේ. ගොඩක් දේවල් නෑ. දැන් අපි ලයිට්ස් ඔෆ් කරලා බලමු. මේ තියෙන්නේ මගේ ලයිට් එක දාපු ඒක එතන තියෙනවා. ලස්සනයි. ඇත්තටම හරිම ලස්සනයි.